බලමු කවුද ලයිව් එකේ ඉන්නේ කියලා. රයිට් මෙහෙමයි මේ මම ආවේ පොඩි දෙයක් කියන්න. දැන් මීට මම හිතන්නේ පැයකට විතර කලින් වෙන්න ඕනේ. දකින්න ඇති මෙන්න මෙහෙම පෝස්ට් එකක් තිබුණා. සෝරි මට ඒක පෝස්ට් එකක් තිබුණා මෙන්න මේ විදිහට. මේකේ තියෙන්නේ තිනල පුපුරන ද්‍රව්‍ය සිද්ධියට සාන් පුතත් කොටු මාත් අහුවෙලා කියලා තියෙන මොන පුපුරන සිද්ධියටද කියලා දන්නේ මේක දාලා තියෙන මාධ්‍ය ආයතනය ගැන මම සඳහන් කරන්නේ මට අවස්ථාවක් වුණොත් මම සඳහන් කරනවා මේ ඇත්තටම අද මට එන්න කියලා තිබුණා කට උත්තරයක් දෙන්න මේ පොලිසියට කාතුඩුවේ ඉතින් මං ගිහිල්ලා ඇත්තටම ගියේ මගේ නීතිඥ මහත්තයත් එක්ක ගිහිල්ලා මම නිත්‍යානුකූල විදිහට රටේ සාමාන්‍ය විදිහට මම ගිහිල්ලා මේ කට උත්තරේ දීලා ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ඉතින් මේ මොකක්ද ප්‍රශ්නයක් වුණාට පස්සේ ඉතින් මට කිසිම ගැටලුවක් නැහැ මම දන්නෙත් නැහැ ඔය මම දන්නේ නැතුණාට ඕගොල්ලෝ කවුරුත් දන්නවා ඇවිල්ලා මදුවා කියන ලංකාවේ ජනප්‍රිය රැප් ගායකයාගේ පහුගිය දවසේ එයා දාගෙන තියෙන ඇත්තටම එළ ගූකේසයක් දාගෙන තියෙනවා මේ අර පිස්තෝල කේස් එකකුයි අනම්මන කේස් එකකුයි මමත් මීට කලින් මගෙත් තිබුණා එහෙම පොඩි ප්‍රශ්නයක් තිබුණා මම ඇත්තටම මේකට පසුතැවෙනවා මේ වෙනකොට මේ අනවශ්‍ය දෙයක් මේ අපිට මේ සින්දුවක් හදාගෙන ෂේප් එකේ ඉන්න තියෙන ටයිම් එකේ ඉතින් එහෙට මෙහෙට දුවන්න නීතිය එක්ක ඔට්ටු වෙන්න ඉතින් හැමදේම කොහොම හරි ඔය මදුවා කියන ජනප්‍රිය රැප් ගායකයාගේ ඔය ඊයේ පෙරේදා ඔය උනාය කියන ඔය කේස් එක සම්බන්ධයෙන් මිනිහා මගේ නමත් ගාවලා කියලා තමයි මට ආරංචි වුණේ. ඉතින් මම ගියා ඒ ගැන කතා කරන්න අද කවුරුද පොලිසියට ඉතින් ගිහිල්ලා මේ මට අපේ ඔයසි මහත්තයා හම්බුණා. අපි කතා කරලා කට උත්තරේ දීලා මම සාමාන්‍ය විදිහට ගෙදර ඇවිල්ලා ඉවර වෙලා බත් ටිකක් කන්න හදනකොට දාලා තියෙනවා මේ මම කොටු වෙලා කියලා පුපුරන ද්‍රව්‍ය එක්ක. ඒකේ විස්තරයට ගියාට පස්සේ තියෙනවා ඇවිල්ලා කොස්තාපල් ශාන් පුතා නැති රැප් ගායකයා සමග පැමිණ තමන්ට මේක පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමට දුන් බව සැකකරු විසින් අනාවරණය කරලා පොලිසිය පවසනවා. ඊට පස්සේ කියනවා සැකකරුගේ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ විස ඉදිරිපත් කිරීම නියමිතයි. අද මට තේරෙන්නේ කියන්නේ මේක සම්පූර්ණ බොරු කියන්නේ මේ නිවුස් එක සම්පූර්ණ ෆේක් මේක සම්පූර්ණ බොරු නිවුස් එකක් මම රැප කෙනෙක් විදිහට මට මේ ලයිව් එක යන්න තිබුණා මට කියන්න ඕන ෆීලිං එක මේක නෙමෙයි මේ ඇවිල්ලා අදම තුච්ච නින්දිත ක්‍රියා විදිහට මම සලකනවා වගකීමක් ඇති මාධ්‍ය ආයතන විදිහට දාප එක ඔක යදී නෙමෙයි මට විතරක් නෙමෙයි අපි කවුද අපි මේ පොඩි උන් අපි මේ තාම මේ දෙයියනේ කියලා පීනන්න ගත්ත විතරයි මම දැකලා තියෙන ගොඩක් අයට මේ වගේ දේවල් කරලා තියෙනවා මේ ඔය කියන මාධ්‍ය ආයතන හරි සෞත්තුයි හරි කැතයි හරි සෞත්තුයි මට නම් වැඩක් නැහැ අපි මොකද අපි ටීවී channel වලින් ආපු උන් නෙමෙයි අපි දෙයියනේ කියලා YouTube එකක් හදාගෙන ආපු උන් අපිට එහෙම ඒගොල්ලන්ගේ ලොකු ගන්තියකුත් නැහැ එහෙම ලොකු කමකුත් නැහැ ඇත්තටම මම ආයතනයේ ප්‍රෝග්‍රෑම් එකකට ගියා මම ඒකට කනකාටු වෙන්නේ නැහැ මොකද ඒක ප්‍රෝග්‍රෑම් එක කරේ අපේ ලකාවින්ග හොඳ අපේ සහෝදරයෙක් කරේ ඉතින් පහුගිය ටිකේ මට එක ප්‍රෝග්‍රෑම්ස් වලට කතා කරලා තිබුණා ඉතින් මම ගණන් ගත්තේ නැහැ මම ගියේ නැහැ මට අවශ්‍ය නැති නිසා මොකද ඒගොල්ලන්ගේ හැසිරීම මාධ්‍ය හැසිරීම කාලයක සිට සෙට් නැහැ අපිට මට නම් සෙට් නැහැ එහෙම අපිට සෙට් වෙන්න ඕනෙත් නැහැ රටේ මිනිස්සුන්ටත් සෙට් නැහැ ඉතින් ඊළඟට ගියේ නැති ඒකට මොකක් කරේ ඇරියස් එකකට දන්නේ අනිත් කාටත් කලින් ඒගොල්ලෝ ඉන්නවනේ ඒගොල්ලොන්ට ඩෝයි යනවා ඒගොල්ලෝ ඒක වෙනම ආතල්ලයක් ගන්නවා කමන්නේ ආතල් ගත්තර කමන්නේ මේ මම නම් කියන්නේ මේ කද්දේකට කියන්නේ ගමනක් හමාරක් වැඩේ තියෙන්නේ දැන් හොඳටම වැඩි ඉතින් මම කතා කරා ඊට පස්සේ මචං මම මේක කියන්නේ වෙන කතන්දරයක් මම කියන්නේ මේකේ ඇවිල්ලා තියෙන ප්‍රායෝගික ගැටලුවක් ගැන මම කතා කරා හොට්ලයින් එකට සාමාන්‍යයෙන් බං ඕනම ආයතනයක ඕනම දැනක හරිද රතිඤ්ඤ හදන තැනක වුණත් බං හොට්ලයින් එකක් කියලා තියෙන්නේ හදිසි වෙලාවක කතා කරාට පස්සේ හොට්ලයින් එකට මුන් කියනවා බෑ අරයට දාන්නම් මෙයාට දාන්නම් පොඩ්ඩක් ඉන්න බලන්න කියලා දැම්ම එකෙක්ට හරිද මට උගේ නම තියෙනවා මේ මෙහෙම මිනිස්සුන්ට ඌමූ කියලා කතා කරන මිනිස්සෙක් නෙවෙයි මම හැබැයි මේ කේන්ති කොහෙන් හරි පිට වෙන්නත් ඕන නැත්තම් පපුව පැනලා මෙතන වගේ කතා කරා ඒක පර්සනල් නම්බර් එකක් කතා කරලා එයා කියනවා එයාට අදාළ නැහැ කියලා දුන්නා තව ජෝකියෙක්ගේ නම්බරයක් ඊට පස්සේ මම එයාටත් කතා කරා කතා කළා මම
කිව්වා මෙහෙම දෙයක් වෙලා තියෙනවා. අගෙන මචං කොන්සර්ට් වලින් කෝල් කරනවා මිනිස්සු කෝල් කරනවා ආතල් ගන්න උන් ආතල් ගන්නවා දන්නවනේ. ඉතින් අප මොකක් හරි වෙලා දෙයියනේ කියලා ඔය වගේ දෙයක් වුණාට පස්සේ අපේ ඒ කියන්නේ වෙල සුළුතරයකට සතුටුයි. බහුතරයක් නම් ඔය දේවල් වලට කැමති නැහැ. ඉතින් ඇත්තටම මේවා මම අතිශයම අකමැති. නැත්තම් මට මීට කලිනුත් ඔය වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා මම මේ Facebook live වල මම එහෙම එකෙක් ඇවිල්ලා මේ අඬලා වැල්ලෙන එකෙක් නෙමෙයි. මට වැඩක් නැහැ. Facebook වැඩකුත් නැහැ. මට මුකුත් වැඩකුත් නැහැ. මට ඔය කියන කතන්දර වැඩකුත් නැහැ. මට අදාළ නැහැ. මම ඇවිල්ලා වෙන පැනට් එක ජීවත් වෙන මගේ ජොබ් එක මිනිස්සුන්ට මොකක් හරි රසාස්වාදයක් දෙන එක. මම ඒකෙන් ගාණක් වාගන්නවා. මං කන්න බොන්නේ බෑ බං. මම ජීවත් වෙනවා. මගේ පවුල, මගේ සහෝදරයෝ කට්ටිය මං කන්න බොන්න දෙනවා. මම ඒකෙන් ජීවත් වෙනවා. මම කිසිම මිනිහෙක්ට මේ වෙනකම් මගේ අතින් වැරද්දක් කළා නැහැ. වැරද්දක් වෙලා තියෙනවා නම් මම උගේ සමාවරන් තියෙනවා. අනිවාර්යෙන්ම. ඉතින් 4 දිනකට කතා කරලා මාව වටේ යවුවා. මාව කඩේ යවුවා. මාව කඩේ යවුවට කමන්නේ. කඩේ යවන්න සුදුසු වුණනම් මාව කඩේ යවුවේ එහෙම වැඩක් නැහැ කතා කරලා. මට ආයතනයේ නම කියන්න එපා කියලා මට ආයතන නම කිව්ව හැකි. ඩෝන්ට් කෙයාර් මට කිව්ව හැකි. අර මගේ අපේ කලා සහෝදරයෝ ගොඩක් දිනක් කතා කරලා ගුවා ශානා මේ ඊට පස්සේ දන්නවනේ මේ කියලා. මොකද මම ආයි කැමති නැහැ ප්‍රශ්න දාගන්න. ඉතින් අන්තිමටම මට එහෙන් කෝල් එකක් කරලා සමාවිල්ලුවා. මෙහෙමයි සමා වෙන්න කියලා. මට එයාගේ සමා වැඩකුත් නැහැ. මේ ඉතින් මේ ඇත්තටම කියනනම් මදුවා ඔය කේස් එකේ මට මිනිහත් එක්ක සම්බන්ධයක් නැහැ. කොටින්ම සම්බන්ධයක් නැහැ. මම හඳුරන්නේත් නැහැ. මේ සම්බන්ධයක් නැහැ මගේ. අනික මම ඕවගේ මේ ඕවගේ චව් ගාන කේස් මම දාගන්න පුද්ගලෙන් නෙමෙයි. මම බොහොම සාධාරණ හොඳට යාළුවොත් එක්ක මිනිස්සුත් එක්ක ජීවත් වෙන ඩයල් එකක්. මට වැඩක් නැහැ බොහොම. හැබැයි මට දැන් ගෙදර මම විසින් බෝම්බයක් නිෂ්පාදනය කරලා මුන් ඔක්කොටම ගහන්න තරම් කේන්තියක් හිතේ දැන් තියෙනවා. හරිද? එහෙම වුණොත් මම ඉල්ලනවා මේ නිවුස් එක හරියට ගහන්න කියලා. අපේ කට්ටියට ඉතින් ඔය අපේ ඉන්ඩස්ට්‍රි එකේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් අයට මේ දෙකකින් වෙලා තිබ්බා. හරීම ඒක වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ අම්මා තාත්තා නෙවෙයිනේ කාටවත් කලින් හොයන්නේ. ෆ්ලැට් එකට යන්නේ ටොයිලට් එකට යන්නේ ඒකයි මේත් එකයි මට අපි කාගේ ලංකාවේ මිනිස්සෙක් කියන්නේ මිනිස්සු අඳුරන එකෙක්ට බඩ බුරුල් වුණා තුන් ඔක්කොම කලින් ගිහලා දාලා ඉවරයි. මේ හොඳයි. මම නම් ආපහු මම මේ වෙලාවේ පැහැදිලිවම කියනවා මරණතුරු මේ අදාළ නාලිකාව සම්බන්ධ කිසිම දෙයකට මම යන්නෙත් නැහැ. මට අතින් අල්ලලා නවත්ත ගන්න පුළුවන් මට්ටමේ එකෙක්ට මම යන්න දෙන්නෙත් නැහැ. වැඩක් නැහැ. මොකද අපි ඇත්තටම මේගොල්ලෝගෙන් අපි ෆෝම් වෙන්නේ නැහැ. අපි තමයි ෆෝම් කරන්නේ. අපි මේ සමස්ත උඹලා අපි ඔක්කොම උඹලා සහ අපි තමයි ෆෝම් කරන්නේ. එහෙම ෆෝම් කාට කමන්නේ නැහැ. ෆෝම් කරන්න ඕනේ උන් ඉන්නවා බං. මං කියන මාවවත් ෆෝම් කරන්න ඕනේ නැහැ. එහෙම කවුරුත් උඹලා මාව ෆෝම් කරනවත් එහෙම ඕනේ නැහැ. අනවශ්‍ය වැඩ. මට මගේ පාඩුව ඉන්න තිබුණා නැති ඊට පස්සේ කතා කරපු ගෑනෝ පුද්ගලයා කියනවා සෝරි කතා කරපු කාන්තාව මට කියනවා මේ ඇවිල්ලා කහතුඩුව පොලිසියෙන් ඒගොල්ලන්ට බොරු නිවුස් දුන්නා. මම ගියා පොලිසියට. ඇයිද ඉතාමත්ම හොඳට රාජකාරී කරන විනයානුකූල රාජකාරී කරන වැදගත් මහතුරු කීප දෙනෙක් මට හම්බුණා හැමතැනකම. ඉතින් ඇති කට්ටිය ඒගොල්ලෝ එහෙම කියන්නේ නැහැ කියන එක මට විශ්වාසයි. මේ මගේ දැන් ගිහලා බලන්න මගේ ශාන්පුදා පේජ් එකේ මම දාලා ස්ටෝරි එකක්. හරිද? මම වැරද්දක් කළා තියෙනවා නම් මම ගෝතය නම් මේ ඔයසි මාත්‍යා අපි ගත්තා. මොකද මම වැරද්දක් කළා නෑනේ. අපි ලස්සන ෆොටෝ එකක් ගියවෝ. ඒකත් මම දාලා බලන්න කියලා කට්ටිය. එහෙම එහෙනම් ওই ජනප්‍රිය අභ්‍යාගයත් එක්කත් ඔයසි මාත්‍යා ෆොටෝ ගාලා දාන්න දෙපේ. මේ ඉතින් ඔන්න ඔකයි තත්ත්වය. අනවශ්‍ය විදියට මම දන්න උඹලට මේක වැඩකුත් නෑ බං. මට වැඩකුත් නෑ. උඹලට වැඩකුත් නෑ. යන්නේ ගම බලපල්ලා. ඒ කියන්නේ කියන ඒවා දැල්ලා ටිපර් වෙලා නිකන් හරි මේ මිනිස්සුන්ට අපහාස කරගෙන එහෙම ඉන්න එපා. කියන්නේ මාත් මේ අපි කවුරුත් වගේ රුපියල් 50 ඩේටා කාඩ් එක දාගෙන ඇවිල්ලා ජීවිතේ කොහොම හරි දැන් කාටවත් කරදරයක් නැතුව දෙයියනේ කියලා කන්ද නගින ගමන් ඉන්නේ. මම පොඩි අපි පොඩි උන් බං. අපි මාර පොඩි. හැබැයි පොඩි උන් ලොකු වෙනවා කියන එක ඔළුවේ තියාගෙන වැඩ කරන්න කියලා මම ඉල්ලනවා. මොකද මගේ දැන් තියෙන මගේ ලින්ක් එකේ ඉන්න කට්ටිය ලස්සනට මේ දවස්වල වැටික් කරගෙන යනකොට ඒගොල්ලෝ ඒ නාලිකාව සම්බන්ධයෙන් කිසිම වැඩකට ඉදිරිය සහභාගී වෙන්නේ නැති වුණොත් එහෙම කෙලිම ආය ආටිස්ලා හදලා බං ආටිස්ලාට කියලා සින්දු ගස්සවල උන් ප්‍රසිද්ධ කරවල තමයි ගෙන්න ගන්න වෙන්නේ. ඉතින් මිනිස්සු එහෙම යන්නේ නැහැ. ඉතින් ගෝතියෝ නෙමෙයිනේ බං. අපිත් ඇවිල්ලා අපි දැනට ජීවිතේ යන්නේ කොහොමද? අපි ඩවුන්සවුත්. ඉතින් හරි මේ දැන් ලයිව් එකේ 60 දෙනෙක් කියලා මේක ෂෙයා කරපන්. අනිවාර්යෙන් ෂෙයා කරපන්. හැමෝම මම ලයිව් වෙන එක ජීවිතේ මගේ දෙවෙනි පාර යන්නේ ලයිව් එක. මේක අසාධාරණයක් වෙච්ච හින්දා
thank you මචං thank you. උඹලා මේ වෙලාවේ බලපු සෙට් එකට thank you. මේක අනිවාර්යෙන් ෂෙයා කරපන්. මේක යටින් මට නම කියන්න බැරුණාට දාපන් කවුද කියලා මේකේ නම කියපන්. බලමු ඉස්සරහට බලමු. ඉස්සරහට හැමදේම හොඳට සිද්ධ වෙයි. හැමදේම හොඳට සිද්ධ වෙයි. හොඳම දේ සිද්ධ වෙන හැම තැනකම අපිත් ඉඳි ජය වේවා. Peace, much love, Shri Goshan Buddha.